ලකුණක් ලබාගත හැකි. නමුත් ලකුණ ලබා ගන්නේ නැහැ ජිමි ඕවර්ටන්. මේ පන්දුවරේ තවත් පන්දු 3ක් ඉතිරිව තිබෙනවා. ඉලක්කය පන්දු 9කින් ලකුණු 31ක්. මේ පන්දු 3 තමත් වැදගත්. අවසන් පන්දු වාරයට කොතරම් ලකුණු ප්‍රමාණයක් ඉතුරු කරනවාද කියන වග මෙම පන්දු 3 තුල අපට ඉදිරියේදී දැක ගන්න හැකි වේවි. ජිමි ඕවර්ටන් තමත් හොඳින් පන්දු 12න් ලකුණු 23යි. ආදිල් රෂීඩ් ලකුණු 0යි පන්දු 6ක් තුල. ඉහලින් පහර එල්ල කරන්නේ පන්දුව ගුවනේ. තවමත් පන්දුව ගුවනේ. දැන් ක්‍රීඩාගාරයේ වෙත පන්දුව. ලකුණු 6ක් දැවැන්ත 6 පහරක් ජෙමි ඕවර්ටන් ආසිත ප්‍රනාන්දුට එරෙහිව. ඉතාමත් හොඳින් පන්දුවට පහදනවා ජිමි ඕවර්ටන්. එංගලන්ත මාධ්‍ය තුල ප්‍රශ්න කීපයක් තිබුණා. ඇයි මෙවැනි ජිමි ඕවර්ටන් වැනි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වේග පන්දු යවන්නෙක් ලෙස යොදා ගනිමින් ක්‍රීඩා කරන්නේ කියා. ඉතින් මේ එයට පිළිතුරු තිබෙනවා මේ පහරවල් වල. කෙටි පන්දුවට මැනවින් පුල් කිරීම සෑහෙන ඉහළින් පන්දුව ඇදී යාමට සැලැස්වේ දැවැන්ත 6 පහරක් ජෙමි ඕවර්ටන්. තරගයට ජීවයක් එකතු කරනවා. පහසුවෙන් ජය ගන්නට දෙන්නේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමට. අභියෝග කරනවා. ඔහු මැනවින් තමාගේ අවසන් පිතිකරුවා ආරක්ෂා කරගෙන පන්දුවට පහර දෙන විලාසය ප්‍රශංසනීයයි. පන්දු 8කින් ලකුණු 25ක් ලබා ගත යුතුයි. මම හිතන්නේ තවත් මෙතන චරිත අසලංකට හැකියාවක් ලැබෙනවා නම් ජිමි ඕවර්ටන් උත්සාහ කරන්නේම මිඩෝන් සහ මිඩ් විකට් කලාප වලින් වැඩිපුර පහරවල් එල්ල කරන්න පන්දු රකින්නෙක්ගේ ආසන්නයට යොදවන්න හැකි නම් කෙසේ වෙතත් අපි දන්නේ නායකයාගේ තීරණය. දෙවන ලකුණත් ලබා ගැනීමට උත්සාහ කරනවා. නමුත් පන්දුව 4 සීමාව ඉක්මවා යනවා. ජෙමි ඕවර්ටන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි දැන් තරගය. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඕවර්ටන් පන්දු 14කින් ලකුණු 33ක් ලබාගෙන දැන් ඉලක්කය එංගලන්ත කණ්ඩායමට පන්දු 7ක් තුල ලකුණු 21ක්. ප්‍රශ්නය මේ අවසන් පන්දුවට එක ලකුණ ලබා ගන්නවද? ලොකු පහරකට පෙළඹෙනවාද ජෙමි ඕවර්ටන්? අනිවාර්යයෙන් ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. අපි බලමු ලකුණු 6ක් ලබා ගත්තොත් ඔහුට ඉන්න අන්තයේම සිදු වෙනවා. නමුත් එක ලකුණක් ලබා ගත්තොත් රෂීඩ්ගේ අන්තයට පැමිණ ඔහුට තරගය නිමා කරන්න තරම් ජවයක් තිබෙන ක්‍රීඩකයෙක්. මෙම පන්දුව ඉතාම වැදගත් වේ. ජිමි ඕවර්ටන්ට දෙවරක් හිතන්න වෙයි ලොකු පහරකට යනවද එක ලකුණකින් අනිත් පැත්තට යනවද කියලා. ආසිත දැඩි ප්‍රහාරයෙන් ලක් වී තිබෙනවා. පන්දුවර 7යි පන්දු 5යි ලකුණු 63ක් ඔහුගෙන් ලබාගෙන තිබෙන එක් කඩුල්ලක් ලබා ගනිද්දී. මේ පන්දුවරේ අවසන් පන්දුව. එක ලකුණ ලබා ගන්නේ. ඔහු